පුද්ගලයා තමයි බානුක රාජපක්ෂ. බානුක රාජපක්ෂ යාගේ අත් දෙකෙන්ම මගේ බෙල්ලට දාපු මාලයක්. අනියම් සම්බන්ධතාව ගැන මොකද හිතන්නේ? මම දන්නේ මට කඳුළු වෙන්නේ කියලා. මුතුමාල පොටක් ගෙලේ බඳින හිත මුතුමාල පොටක් ගෙලේ බඳින මූල්‍ය අක්‍රමිකතාවයකට අදාළව නවපරපුරේ රංගන ශිල්පිනියක් වන හර්ෂි රසංගා තලංගම් පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම වාර්තා වුණා. තම හිතවතෙක්ගෙන් ලක්ෂ 9කට අධික වටිනාකමකින් යුත් රන් මාලයක් ලබාගෙන එය නැවත ලබා නොදී මෙම රංගන ශිල්පිනිය එම රන් මාලය හිමිකරුගේ අනුදැනුමකින් තොරව උකස් තබා ඇති බවටයි පොලිසිය පවසන්නේ. බත්තර මුල්ලේ පිහිටි උකස් මධ්‍යස්ථානයකට අදාළ රන් මාලය උකසට තැබීමෙන් රුපියල් ලක්ෂ 6ක මුදලක් ලබාගෙන ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ. අනතුරුව හිමිකරුගෙන් ලද පැමිණිල්ලක් අනුව තලංගම පොලිසියේ විවිධ පැමිණිලි අංශය විසින් හර්ෂි රසංගා යන අය අත්අඩංගුවටගෙන කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළා. අනතුරුව සැකකාරිය රුපියල් ලක්ෂ 5ක් පැකින්වන ශරීර ඇප දෙකක් මත ඇප මත මුදා හැරීමට වැඩබලන මහේස්ත්‍රාත්වරයා නියෝග කළා. මෙහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ අදාළ රන් මාලය උකසින් බේරාගෙන තලංගම පොලිස් ස්ථානයට බාර දෙන ලෙසත් අනතුරුව එය මීළඟ නඩුවාරයේදී අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසත්ය. එසේම මෙම නඩුව නැවත අප්‍රේල් මාස 22 වන දින කැඳවීමටත් නියමිතයි. හර්ෂා රසංගා 2023 වසරේ සුමති සම්මාන උළෙලේදී නැගී එන නිලිය සම්මානයද හිමි කර ගැනීමට සමත් වුණු රංගන ශිල්පිනියක්. හර්ෂි රසංගා හා ක්‍රිකට් ක්‍රීඩක බානුක රාජපක්ෂ අතර තිබූ ප්‍රේම සම්බන්ධතාවකට අනුව ඔහු මෙම රන් මාලය ඇයට තෑගි කොට දීපු බවත් ඔවුන් දෙදෙනා තම දෙමාපියන් මුණ ගැසී ඒ සඳහා අවසර ඉල්ලා සිටි නමුත් Taman ඊට මුලදී අකමැති වූ බවත් හර්ෂා වැඩිදුරටත් මාධ්‍ය හමුවේ පවසා තිබෙනවා. ඇය වැඩිදුරටත් සඳහන් කරන්නේ ඒ වන විටත් Taman මුල් විවාහයෙන් වෙන්වී නොසිටි අතර බානුක රාජපක්ෂ දෙසිය විවාහය අවසන් කරනු තිබූ බවයි. පසුව දිගින් දිගටම ඔහුගේ පෙරැත්තේ මත ඇයගේ දෙමාපියන් මෙම සම්බන්ධතාවට අවසර ලබා දුන් බවත් ඒ අනුව වසරකට ආසන්න කාලයක් විවිධ හැලහැප්පීම් මැද පවත්වාගෙන ගිය බවත්ය. බානුක රාජපක්ෂ තෑගි කොට තිබූ එම රන් මාලය ඔවුන් දෙදෙනා අතර පැවැත් වූ බහින් බස්වීමකින් අනතුරුව බානුක රාජපක්ෂ නැවතත් එම රන් මාලය ඇයගෙන් ඉල්ලා තිබූ බවත් හර්ෂා රසංගා වැඩිදුරටත් මාධ්‍ය හමුවේ සිය කරුණු ඉදිරිපත් කර තිබෙනවා.